සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් කොහොමද? අද මාත් එක්ක දවල්ට උයමු. අද මම දවල්ට ඉව්වේ කහ බතක් හදලා මාළු ඩෙවල් එකක් දාලා අන්නාසි කරියක් හදලා රයිතා සලාදයක් ඉක්මනින් උයාගත්තු කෑම වේලා. දැන් අපි බලමු මාළු ඩෙවල් එක දාන්නේ කොහොමද කියලා. මං කෙලවල්ලා මාළු 500ක් ගත්තේ. හොඳට කපලා සෝදලා දැන් මේකට කහ කුඩු ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරලා වතුර ටිකක් එකතු කරලා ලිපෙන් තියනවා. මේකට අපිට තව ඕන වෙනවා බීලුණු ගෙඩි දෙකක් විතර කොටුවට කපාගෙන, ඒ වගේම අමු මිරිස් කරල් 5-6ක්, තක්කාලි සෝස් ටිකක් හා කෑලි මිරිස් ටිකක්. ඊට අමතරව සුදු ලුණු ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. මාළු ටික ගොඩ වෙලා තම්බන්න ඕනේ. ටික වෙලාවක් තම්බ ගත්තාම ඇති. දැන් මේකේ වතුර ටික බේරෙන්න මේ විදිහට දැල් භාජනයකට මේක මම එකතු කරගන්නවා. දැන් මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා මාළු ටික බැද ගන්නයි හදන්නේ. මම මේක අද ගැඹුරු තෙලේ නෙමෙයි බදින්නේ. මේ විදිහට සෝස් පෑන් එකකට තෙල් ටිකක් එකතු කරලා මාළු ටික බැද ගන්නවා. දැන් මාළු ටික හොඳට බැදිලා තියෙන්නේ. මේකේ තෙල් ටික බේරෙන්න මම මේ විදිහට භාජනයකට එකතු කරගන්නවා. දැන් මැටි වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉස්සෙල්ලා මේ සුදු ලුණු ටික පැදෙන්න දානවා. ඊළඟට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික තෙලේ බැදුනහම මේ විදිහට බීලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. ගොඩාක් වෙලා ලිපේ තියාගන්න එපා. අර අමු මිරිස් වල කොළ පාට ඒ විදිහටම තියෙද්දි ගන්න ඕනේ. එතකොට තමයි ඩෙවල් එක ලස්සනට තියෙන්නේ. ලුණු කුඩු ටිකක් මම එකතු කරගත්තා. මොකද මාළු තම්බද්දිත් අපි ලුණු එකතු කරලා තියෙන නිසා. දැන් මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. දැන් මාළු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. රයිතා සලාදේ හදන්නයි යන්නේ. මං කිව්වනේ මං අද ගෙදර තියෙන දේවල් වලින් තමයි රයිතා සලාදේ හදන්නේ. බීලුණු ටිකකුයි අමු මිරිස් ටිකකුයි මේ විදිහට හීම් වෙන්න කපාගෙන ඒකට ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරලා ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට යෝගට් එකක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. අපිට මේකට පිපිඤ්ඤා, තක්කාලි, කැරට් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ මං අද දවල්ට හදාගත්තු කෑම වේල මේක හරි රසට තිබුණා, ගැලපුණා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ නරඹපු සියලු දෙනාටම ස්තුතියි.